මොනවාද මේ ප්‍රී වර්කවුට්ස් කියන්නේ? මේ ප්‍රී වර්කවුට් එකකින් ඔයාට හොඳ එනර්ජි එකක් ගන්න පුළුවන් ඔයාගේ වර්කවුට් එකකින්. හොඳ ફોකස් එකක් ගන්නත් පුළුවන්. හොඳ ફોකස් එකක් තිබුණොත් එහෙම හොඳ එක්සර්සයිස් එකක් හොඳ වර්කවුට් එකක් අපිට දඩ කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රී වර්කවුට් එක ඔයාට වර්කවුට් එකට පැය භාගයකට වගේ කලින් ගත්තා නම් ඔයාට වර්කවුට් එකේ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හවස නම් වර්කවුට් කරන්නේ. ඔයා දැන් හවස ගත්තොත් එහෙම ප්‍රී වර්කවුට් එක ඔයාට රැට නින්දට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ප්‍රී වර්කවුට් එකේ කැෆීන්ස් තියෙන හින්දා. ඉතින් මේ ප්‍රී වර්කවුට් සමහර බ්‍රෑන්ඩ්ස් වල ක්‍රියේටින් උත් ඉන්ක්ලූඩ් වෙනවා. ඔයා වෙනම පිටින් ක්‍රියේටින් එකක් ගන්නවා නම් ඒකත් එක්ක පොඩ්ඩක් ටැලි කරලා බලලා දවසට ක්‍රියේටින් ඉන්ටේක් එක ග්‍රෑම් 5කට වගේ සීමා කරලා ගන්න පුළුවන් නම් හොඳයි. වැඩිකටම ගන්නවා නම් ඉතින් ඒක නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. බ්‍රෑන්ඩ් එක ගහලා තියෙන පුළුවන් එක ස්කූප් එකක් ගන්න කියලා වර්කවුට් එකට කලින්. ඉතින් ඔයා ඒ තියෙන ප්‍රමාණයම ගන්න ඕනේ නැහැ. ඔයා එකකින් භාගයක් වගේ මුලින්ම try කරලා බලන්න. ඔයාට ඔයාගේ වර්කවුට් එකට අවශ්‍ය එනර්ජි එක දෙනවද කියලා. ඉතින් ඒ ප්‍රමාණයෙන් ඔයාට සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් ඔයා ඒ ඩෝස් එකම ගන්න ඕනේ නැහැ. ඒකෙන් භාගයක් වගේ ගන්න. මොකද ඕකේ ලොකු කැෆීන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ප්‍රී වර්කවුට්ස් වලින් අපේ heart එකේ palpitation වැඩි කරනවා, blood pressure එක වැඩි කරනවා, heart rate එක වැඩි කරනවා. ඉතින් අපිට naturallyම ඔය ප්‍රී වර්කවුට් වලින් ගන්න දේ අපිට coffee වලින් කරගන්න පුළුවන්. ඉතින් coffee වලත් හොඳ කැෆීන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයා තීරණය කරන්න ඔයා coffee එකකට යනවද නැත්නම් ප්‍රී වර්කවුට් එකකට යනවද කියලා.